අයිබෝවන් මම හර්ෂණ රුක්ෂාන් විදායක සභික සිවිල් බුද්ධි පෙරමුණ ස්තුතිවන්ත වෙනවා ආදරණීය ගෞරවනීය මාධ්‍ය මහතුරුන් සිල් දෙනා වෙත මාධ්‍යාවරණ ලබා දීම සම්බන්ධයෙන්. ඇත්ත වශයෙන්ම දැන් දිගින් දිගට මේ සති දෙකක් තුනක් තිස්සේ කතිකාවතක් එනවා ගල්ලංගුරු සම්බන්ධයෙන්. මේ ගල්ලංගුරු සම්බන්ධයෙන් 2022 හිටපු බලශක්ති නියෝජ්‍ය ඇමතුමා ඩී.වී. චානක මැතිතුමා දිගින් දිගටම අහන්න ගනවා. එතකොට මම පොඩි විස්තරයක් මම දැන් හෙලි කරනවාද? ඩී.වී. චානක මහත්මයාගේ පරිපාලනය කරද්දී නියෝජ්‍ය ඇමති වෙලා ඉඳිද්දී කවුද ගල්ලංගුරු ආනයනය කරේ? ප්‍රොටෙන්ෂියා නැමැති ආයතනය. ප්‍රොටෙන්ෂියා නැමැති ආයතනයේ අධ්‍යක්ෂකවරු විදියට අපි දන්නවා ලැබෙන තොරතුරු එක ගිහාන් බෙනරගම. ඔය නම ආපු ගමන් තව පැත්තකින් එනවා එයාට විරුද්ධව තව දෙයක්. මොනවාද? බාල බෙහෙත් ඔන් ද ස්ට්‍රෝන් බෙහෙත් ආනයනය කරපු කට්ටිය 6-7 දෙනෙක් රටේ ජනතාව මේ බාල බෙහෙත නිසා මිය ගිහිල්ලා තියෙනවා. එතකොට ගල්ලංගුරු මාෆියාව යහමින් කරගෙන යන්න ඩී.වී. චානක එදා රාජපක්ෂ රජීමයත් එක්ක එකතු වෙලා මේ බෙන්රගමලට දුන්නා. මොකද බෙන්රගමල කියන්නේ මම අපිට ලැබෙන තොරතුරුත් එක්ක ගල්කිසි සාන්ත තෝමස් විද්‍යාලය. එතකොට ඔහු ළඟම හිතවතෙක් වෙනවා යෝෂිත රාජපක්ෂ මහත්මයාගේ. ඒ කියන්නේ බෙනරගමලා ගල්ලංගුරු ගෙනාවේ රාජපක්ෂ රජීමේ පූර්ණ අනුග්‍රහය, පූර්ණ අනුමැතිය, පූර්ණ ආශිර්වාදය ඇතුළත. එතකොට මේ ප්‍රොටෙන්ෂියා නැමැති ගල්ලංගුරු ආනයනය කරන ආයතනය ගල්ලංගුරු සමාගමේ ලියාපදිංචිද? නැත. එතකොට නියෝජ්‍ය ඇමතුමා එවකට මෙව්වා දැක්කාද? නෑ. දැක්කා යාළුවෝ නිසා නිහඬ මුනිවෙතක් අනුගමනය කරා කියලා අපිට පැහැදිලිව විශ්වාස කරන්න පුළුවන්. එතකොට මේ ප්‍රොටෙන්ෂියා ආයතනය ලන්සු අපකර තියෙනවද? නෑ. මේ ක්‍රියාපටිපාටි සියල්ලම ඩී.වී. චානක දැක්කේ නැද්ද එදා? නාමල් රාජපක්ෂලා දැන් කතා කරනවා ගල්ලංගුරු බාලයි කියලා. එතකොට හරියට ප්‍රොකියුමන්ට් පාර්ට් එකක්වත් වෙලා තියලා නැති ආයතනයකට තමයි මේගොල්ලන්ගේ පාලන සමයේදී දුන්නේ ගල්ලංගුරු ගේන්න. එතකොට 2022 මෙට්‍රික් ටොන් මිලියන 4.5ක් ගෙන්නනවා ගල්ලංගුරු. ඒ ගෙන්නන්නේ ඩුබායි වලින් බ්ලැක් සෑන්ඩ්ස් කියන ආයතනයෙන්. එතකොට ඒ දුන්න ක්‍රියාපටිපාටිය හරියද? නෑ. මොකද ගල්ලංගුරු සමාගමේ ලියාපදිංචියක් නැති, බැංකුව අපකර තියලා නැති, බිග් සිකියුරිටි තියලා නැති, කාර්ය සාධන අපකර තියලා නැති, ඊට පස්සේ ගල්ලංගුරු සමාගමේ ලියාපදිංචි නැති ආයතනයකට ගල්ලංගුරු ආනයනය කරන්න පුළුවන්ද? බෑ. අනිත් එක දැන් මේ ඉන්න මේ රාජපක්ෂලගේ හෙන්චයියෝ ටික දැන් කියනවා මේ ගෙනාපු ගල්ලංගුරු බාලයි කියලා. ලංකාවේ නිවැරදි ක්‍රම මගින් රසායනාගාර පරීක්ෂණයක් පවත්වන්න ASDMA ප්‍රමිතියට අනුකූල රසායනාගාර නැහැ. එතකොට දැන් මේ බාල ගල්ලංගුරු ප්‍රමිතියකට නැති ගල්ලංගුරු කියලා මුන් කියන්නේ කොහොමද? එහෙනම් කලින් ආනයනය කරුවන් ඔය ප්‍රොටෙන්ෂියා නැමැති ආයතනයේ ආනයනය කරද්දී ඩී.වී. චානකල දන්නව එහෙනම් ගේන්නේ බාල ගල්ලංගුරු කියලා. ඒකයි සද්ද නැතුව හිටියේ තමන්ගේ ගජමිතුරන්ට වැඩේ කරගන්න දෙන්න. හැබැයි ඩී.වී. චානක මන්ත්‍රීතුමාට අපි කියනවා ඔබතුමා එදා නුහෙන මුණුවෙතක් අනුගමනය කරා. නමුත් දැන් මේ රජය යටතේ ආනයනය කරන ගල්ලංගුරු නිසි ප්‍රමිතියට නිසි ලන්සු තබල මම දැක්කා ඊයේ ගරු බලශක්ති අමාත්‍යතුමා කියනවා විපක්ෂ නායකතුමා ඇහුවාම කියනවා මේ ටෙන්ඩර් පටිපාටිය අපි සියල්ලම එලි දක්වන්නම් යා. ප්‍රශ්නයක් නැහැ. ජාත්‍යන්තර මට්ටමේ කරපු ගල්ලංගුරු පරීක්ෂණ වාර්තා සියල්ලම තියෙනවා. ඉතින් එතනදී ඒ දේවල් පරීක්ෂා කරන්න නැතුව ඇයි මේ බොරු සමාජගත කරන්නේ? මොකද මේ ගල්ලංගුරු පරීක්ෂා කරන ASDMA DMD කියන තත්ත්ව පරීක්ෂණය කරන්න ලංකාවේ රසායනාගාර නැහැ. එතකොට මේ බොරුනේ කියන්නේ. එතකොට මේ බොරු කියන්නේ බොරු සමාජගත කරන්නේ. දැන් ඕනේ මේගොල්ලන්ට මේ ආනයනය කරන ගල්ලංගුරු එකක් ජනතාවට ලාභයි, අනිත් එකට පරිසර හිතකාමී, අනිත් එක තමයි නියමිත ලන්සු වලට මේ බඩු ගෙනත් තියෙනවා. දැන් ඌමනාව ඇත්තේ අර බෙන්නරගමලා කියන රාජපක්ෂලගේ සෙට් එකට නැවතත් මේ ටෙන්ඩර් එක ජනතා විරෝධයක් බොරු කියලා ජනතා විරෝධයක් ඇති කරලා අර බෙන්නරගමලට ප්‍රොටෙන්ෂියා ආයතනයට කලින් ගෙනාපු
ආයතනයට නැවතත් මේ ගල්ලංගුරු ටෙන්ඩර් එක ලබා දෙන්න තමයි මේ පාර කපන්නේ. හැබැයි එකක් කියනවා අපි සිවිල් සමාජ ව්‍යාපාරින්න මිනිස්සු විදියට සිවිල් සමාජ ක්‍රියාකාරකින් විදියට අපි ඔක්කොම එක්ක කඳවුරක ඉඳ ගන්නවා. මොකද අල්ලස වංචාව දූෂණය භීෂණය නාස්තිය නැති ආණ්ඩුවක් තමයි අපිට ඕන කරලා තිබ්බේ 76 වසරක සාපේ නිමා කරන්න. එතකොට දැන් ඒ ක්‍රියාව හරියට යනවා. වැඩේ හරි ලස්සනට දුවනවා. හැබැයි අර හොරු ටිකගේ ඉත්තෑව දුවනවා. මෙහෙම වැඩේ පිළිවෙලට දුවනවා. අර හොරු ටිකගේ ඉත්තෑව දුවනවා. ඒකන්ද අපි කියනවා කරුණා කළා වර්තමාන ඇමතුමාට ජනාධිපතිතුමාට මම කියනවා මේ බැංකුව අප කර නැති කාර්ය සාධන අප කර නැති ගල්ලංගුරු සංස්ථාවේ ලියාපදිංචි නැති පෙර හිටපු ආනයනයකරුවන්ට විරුද්ධව වහාම නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා. සහ මේ එවකට හිටපු ඇමතිගොල්ලෝ කවුද? බලශක්ති ඇමතිගොල්ලෝ කවුද? නියෝජ්‍ය ඇමතිගොල්ලෝ කවුද? ඔවුන් සියලුම දෙනා මේ නිසි ක්‍රියාපටිපාඨයට පරිබාහිරව වැඩ කරලා තියෙනවා නම් නියත වශයෙන්ම දඬුවම් ලබා දෙන්න ඕනේ. මොකද මේගොල්ලන් කරලා කාලාකාලී වල වැඩේ හරි ට්‍රැක් එකකට ගත්තාම දැන් කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඒක හන්ද අපි කියනවා බාල බෙහෙත් ගෙනල්ලා එක පැත්තකින් බාල ගල්ලංගුරු ගෙනල්ලා ක්‍රමවේදයකින් තොරව ගල්ලංගුරු ගෙනල්ලා අනිත් එක ගල්ලංගුරු ගෙනාපු උන් දැන් බෙහෙත් වලට බහැලා ඉංජිනේරුව බෙහෙත් වලට බහැලා කියලා හිතන්න පුළුවන්. අනිත් එක දැන් සිස්ටම් එක චේන්ජ් වෙලා තියෙනවා. අවුරුද්දක් එනවා දැන් අපි ඇවිල්ලා. එතකොට අපිට දැන් රාජපක්ෂලත් එක්ක බෙහෙත් වල වැඩ කරපු මිනිස්සුන්ගේ සහාය අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද පාර්ලිමේන්තුවේ වැඩ ටික හරියට යනවානේ. ඉතින් ඒක හන්ද අපි කියනවා කරුණාකරලා මේ කරුණු කාරණා සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමනි ගරු විදුලිවල අමාත්‍යතුමනි වහාම පරීක්ෂණ පවත්වන්න මේ ක්‍රමවේදකින් තොරව ආනයනය කරපු පොටෙන්ෂියල් නැමැති ආයතනයට විරුද්ධව ක්‍රියා කරන්න ඒ හිටපු ඇමතිගොල්ලොන්ට විරුද්ධව ක්‍රියා කරන්න ඒ හිටපු නියෝජ්‍ය ඇමතිගොල්ලොන්ට විරුද්ධව ක්‍රියා කරන්න සහ බොරු සමාජගත කරන පාර්ලිමේන්තු වරප්‍රසාද හරහා බොරු සමාජගත කරන ඒ මන්ත්‍රීගොල්ලොන්ට විරුද්ධව නිසි දඬුවම් ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ස්තුතියි.